ඔව් ග්‍රෝක් AI එකත් මගේ වැඩවලට ගොඩාක් යූස්ෆුල් වෙන එකක්. දන්නේ නැති කෙනෙක් බලාගෙන මොකද්ද මේ ග්‍රෝක් කියන්නේ කියලා. ඇත්තටම මේක ඉලොන් මස්ක්ගේ XAI කම්පැනි එකෙන් හදපු conversational AI assistant කෙනෙක්. මේක ඔයාට වෙනම වෙබ්සයිට් එකකින් යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මම වගේ X platform එකකින් උනත් යූස් කරන්න පුළුවන්. මොකද ඒකේ වෙනම ඔප්ෂන් එකක් මේකට තියෙනවා. ඉතින් මේකෙදී මම මෙන්න මෙහෙම දෙයක් කරගන්නවා. සමහර වෙලාවට මම හදන content වල script එකේ mistakes check කරගන්න, තව ඒක පොඩ්ඩක් polish කරලා හදාගන්න එහෙම මේ grok AI එක use කරනවා. අනිත් එක මම මීට කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ perplexity AI එකෙන් මට ලැබෙන updates හරියට verify කරගන්නත් මම මේ grok use කරනවා. මොකද එතකොට ඒ news එකට අදාළ resources එක්කම ලැබෙනවනේ. ඒව ලැබෙන්නේත් web search වලින් විතරක් නෙවෙයි, X එකේ ඒවත් එක්කම search වල තමයි ලැබෙන්නේ. ගොඩාක් ලොකු data set එකකින් තමයි එතකොට අපිට අර response එක ලැබෙන්නේ. ඒ වෙලාවට මේ deep search think option එක මගේ task එක අනුව use වෙනවා. ගොඩක් වෙලාවක් දීලා response එක ඕනි නම් think එක, හොඳ detail එකක් ඕනි නම් deep search. තව මේකේ visual processing එකක් වෙන නිසා මට sure නැති news images එහෙම ලැබුණොත් ඒවා upload කරලා ඒවා හරිද වැරදිද කියලා හොයා ගන්නවා. ඒ වගේමයි මේකේ හොඳට අපිට සිංහල වලින් response එක ලැබෙන එක ගොඩාක් පහුගිය දවස්වල කතා වුණානේ. ඉතින් මටත් මගේ සිංහල English mix content වලට ඒකින්ද තමයි ගොඩාක් useful වෙන්නේ. ඔන්නෝම තමයි මගේ task efficient විදිහට කරගන්න මම grok AI එක use කරන්නේ. මේක මම නම් premium plan එකක් නැතුව free තමයි use කරන්නේ. ඉතින් premium අයගේ experience එක වගේම ඔයා මොනවටද මේ grok AI එක use කරන්න කියන එකත් comment කරන් යන්න. එතකොට මට වගේම අනිත් අයටත් මේ දේවල් දැනගෙන try කරන්න පුළුවන්. එහෙනම් මේ series එකේ මම ගෙනාපු තුන්වෙනි AI tool එක තමයි grok AI එක. මේ මම මගේ task වලට AI tools use කරන විදිහ. මම මේ tools ගැන මීට කලින් ගොඩාක් videos කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ පරණ videos තුත් ගිහින් බලන්න. ඒ වගේම මේ series එකේ මම මීට කලින් කතා කරපු videos දෙකත් ඔයාලට බැලුවොත් ඔයාගේ වැඩවලට තව මේවා use කරගන්න පුළුවන් විදි ගැන idea එකක් ඒවි. මම මේ වගේ videos තව ඉස්සරහටත් මේ series එකේදී ගේනවා. ඔයාට මොකක්ද ඊළඟට ඕන AI tool එක? තව මේ වගේ interesting දේවල් ඔයාට දැනගන්න ඕන නම් තව අයට මේක දැනගන්න share කරලා ඔයාට පුළුවන් අපිව TikTok, Facebook, Insta වගේම YouTube වලත් follow කරලා තියාගන්න.